සාදු නාදයන් අපි පවත්වමු. සාදු සාදු සාදු. ඒ උතුම් වූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයටම මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ මහා ගුණ කඳ දහමින් අපිව පෝෂණය කරන්න, දහමින් අපිව සනසන්න, දහමින් අපේ සිත් සතන් හොඳ මගට ගන්න. ඔබ වහන්සේගේ ආගමනේ අපි බලාපොරොත්තුෙන් ඉන්නේ අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ රබ කැන්පුරවරයට ආගමනය අපි උදෑසන සිට බලාපොරොත්තුෙන් සිටියා. අපි දහවල ගත කළෙත් මේ ක්‍රීඩා පිටියේමයි. අවු රශ්මි අපට දැනුනේ නෑ, හැඟුනේ නෑ. මේ රාත්‍රිය වනතුරු, මේ සන්ධ්‍යාව වනතුරු අපි බලාගෙනම සිටියේ නෙත්තල් වාගෙන බුදු මුවින් වාශිත ස්වාසූ දහසක් වූ ධර්මස්කන්ධය. එක දම් කඳක්, එක ධර්ම පාඨයක් අපේ සිත්වලට කාවදින විදිහට අකාලික දහම කාලීනව දෙසන යතිවරයාණන් වහන්සේ අපි සාදු නදදී උන්වහන්සේව පිළිගන්නේ මෙලෙසින්. සාදු සාදු සාදු. මේ රඟපන් පුරවරය, මේ රමුක්කන පුරවරය සාදු නදින් ගිගුම් දෙනවා. සාදු නදින් ගිගුම් දෙන්නේම කප්නෝර්වේ සිරිධම්ම කියන නාමයේද බුදුන් දෙසූ දහමද එකට එකතු කරගත් නිසාවෙන්මයි. මගේ අම්මලා තාත්තලා මෙතන ඉන්න වැඩිහිටි ප්‍රජාව, තරුණ ප්‍රජාව, සියලු ප්‍රජාවම සාදු නදදී උන්වහන්සේව පිළිගන්නේ උතුම් වූ තන් කඳ අරගෙන මේ මහ ස්වඟරුවන මේ ක්‍රීඩා පිටියේ ධම්සභා මණ්ඩපයට පැමිණෙන මොහොත නිසාමයි. උතුම් වූ දහමක්, සිත් වෙනස් කරවන දහමක්, නිදහස් වීමට මගක් ඇති එකම තැනක් වේනම් ඒ බුද්ධ භාෂිතයමයි. ඒ බුද්ධ භාෂිතය තුළ අපේ සිත් දෙලොව වෙනස් මගකට ගන්නට වෙහෙසෙන ඔබට යහපත් වූ ධර්මයක්මයි. දහම් අසන රිසියෙන් උදෑසන සිට මේ සවස් යාමයේ සන්ධ්‍යා වනතුරු ඔබ හිටියා.